මඟුලක් විලස සැනසුම ගලනා මොහොතේ සුවඳක් දීදී සිත දෙවටේ නැත ශෝකේ මට ලැබෙනදා ආදුරක් නෑනේ භගවත් බුදු සරණමය මට සුව සහනේ සිටින විට දහසක් එළි ගොමට හිරු නැගී අහසකට පහසක් ලැබේ නම් සැනසිලි දෙන සිතට භගවත් බුදු සරණමය ඇති සැපය මට වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහවත් ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අපගේ භාග්‍යවත් වූ අරහතෝ මේ මහා භද්‍ර කල්පයේ සිව්වැනි වරට ලෝ පහළ වී වදාළ සත්බුදුරජාණන් වහන්සේලා අතරේ සත්තම ඍෂිනම් වූ අපගේ ශාස්ත්‍ර වූ ඒ භාග්‍යවත් අරිහත් වූ ශාක්‍ය මුනීන්ද්‍ර සිද්ධාර්ථ ගෞතම අරහත් දසබලධාරී සම්මා සම්බුදු සර්වඥාණන් වහන්සේගේ උතුම් උපත්ති මංගල්‍ය ශ්‍රී සම්බුද්ධත්ව මංගල්‍ය සහ පරිනිර්වාණ මංගල්‍ය කියන ත්‍රිවිධ මංගල්‍යයන් සිද්ධ වුණ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ මංගල්‍ය සිද්ධ වෙලා වසර 2570ක් ඊයේ දවසට සම්පූර්ණ වුණා. ඒ නිමිති කරගෙන අපට මේ සසර දුක්ඛ නිවීම පිණිස ඉඩකඩ සලසා වදාළ දෙව්ලොව දෙවියන්ට, පරලොව බඹුන්ට, මනුලොව මිනිසුන්ට සියලු දෙවි බඹුන් වෙනුවෙන්, මනුස්සයන් වෙනුවෙන් නිවන් මඟ පෙන්වා වදාලා වූ ඒ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ඊයේ දවස පුරාවට ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා ආදීන්
පූජෝපහාරයෙන් දක්වලා අපි අද දවසේ විශේෂිත වූ පින්කමක් වෙනුවෙන් වෙන් කරගන්නට යෙදුණා. විශාල පිරිසක් අපි බලාපොරොත්තු වුණාටත් වඩා විශාල පිරිසක් අද මේ මහා පින්කම වෙනුවෙන් අපිත් එක්ක එකතු වුණා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එදා දස පින්වර මාර්ගසෙනක පරාජයට පත් කරවමින් ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වී වදාළ මොහොතේදී අපගේ බුදුරජාණන් වහන්සේට ශ්‍රී සම්බුද්ධත්වයේ පිණිස සෙවණ සරසා වදාළ එදා සිද්ධාර්ථ මහ බෝසත් පුතුමාණන් වහන්සේ මෞඛසින් මෙලොවට වඩින මොහොතේදී මිහිකත දෙබෑ කරගෙන මහ පොළොවෙන් නිර්දිපලයෙන් පැනනක වදාළ ශ්‍රී සම්බුද්ධත්වයේ ලබන මොහොතේ ඒ ශ්‍රී සම්බුද්ධත්වය සමගම දේවවරුන්ගේ වන්දනාවට පාත්‍ර වෙච්ච අපගේ බුදුරජාණන් වහන්සේගේ පරම පූජනීය උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස නානාවිධ කැමිති පෙමිති පළවල සහිතව නානාවිධ සහල් වර්ග වලින් පිසිනවද වත් වර්ග සහිතව නානාවිධ පාන වර්ග ඇල්පැන් මුණුපැන් ආදී සහිතව බොහෝ පුද පූජාවන් සම්පත් කරමින් පූජාවන් පවත්වලා ඒ බුදුරජාණන් වහන්සේගේ පරම පූජනීය උතුම් ශ්‍රී සරණඥ ධාතුන් වහන්සේලා අති උත්තම නීලවර්ණ කේශ ධාතුන් වහන්සේලා එවැගේ මහරහත් උතුමන් වහන්සේලාගේ මහරහත් උත්තම ආර්යයන් වහන්සේලාගේ අති උත්තම ධාතුන් වහන්සේලා වියස දෙතිසකට වැඩි ව්‍යංජන සහිතව නානාවිධ කැමිති පෙමිති සහිතව අෂ්ට පරිස්කාර සෙස පිරිකර සහිතව දෙවල් ඖෂධ සහිතව නානාවිධ පාන වර්ග වලින් යුක්තව රාජ භෝජන පූජාවන් තැන්පත් කරන්නට යෙදුණු පුරාණ වැඩිහිඳින මාලිගාවේ මේ අති උත්තම ශ්‍රී ශාක්‍ය මුනි අරහන්තක ධාතු මන්දිරය තුළ ඒ වගේම පරම පූජනීය බෝධීන් වහන්සේ අභියස එකම ආකාරයක පුද පූජාවන් තැන්පත් කරලා අපි සූදානම් වෙන්නේ පූජා කරගෙන අනුතරව රැස් කරගත්ත සියලු පින් අපි හැමදෙනා නමින් මේගේ සියලු ඥාති සමූහයා සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනාවන් සිත කරලා ඒ පින්ෙන් අපේ ඥාතීන්ට සුවපත් භාවයේ සලසලා දීලා අපට අපේ නිවන අනුභවණය කර ගැනීමට යම් පින් පාඩුවක් වේ නම් ඒ පින පූර්ණණය කර ගැනීම පිණිස අපි හැමදෙනාට මේ පාරමිතාවන් සපුරාගෙන මේ සසන දුක්ගිනි නිවා ගැනීම පිණිස හේතු උපකාරක ධර්මයක්ම වේවා පාරමිතාවක්ම වේවා කියන අදහස ඇති කරගෙනයි අපි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් අපි දැන් මේ මොහොතේදී මේ පින්කම සිදු කරන්නට කලින් ඔබට පුංචි කාරණාවක් සිහිපත් කරන්න කැමතියි. ජූනි මාසයේ අපේ බලාපොරොත්තුවක් තියෙනවා. ජූනි මාසයේ 10 වෙනිදා මේ මාසෙනේ ජූනි මාසේ 10 වෙනිදා ස්වාමීන් වහන්සේලා 59කට අධික සංඝ පිරිසක් වැඩම කරවලා ඥාති බලිදානය පූජා කරලා හැමෝම නමින් මේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරවන්නට. ඥාති බලි කිව්වහම මොකක්ද කියලා හිතන්නේ? ඒක බුද්ධ දේශනාවේ තියෙනවා පංචබල සූත්‍රයේ තුල ඥාති බලි කියලා. මේ ඥාතීන්ගෙන් සිද්ධ කරන හැබෑම ඥාති බලියක්. බලියක් කියනකොට අපිට මතක් වෙන්නේ අපි චෝටි කාලේ අර මැටි ආදියකින් හැල්ලා රූපාමලා
කරන බලිතොවිල. ඒ බලිතොවිලයක් නෙමෙයි. ඥාති බලියක් ඥාති බලි දානයක් කියලා කියන්නේ තමන් හම්බ කරගත්ත ධාර්මික උපයාසකයාගත්ත දේවල් වලින් ඥාතීන් සිහි කරගෙන ඥාතීන් කළ උදව් උපකාර සිහි කරගෙන ඒ අයගෙන් අපිට ලැබිච්ච උපකාර සිහි කරගෙන ඒ අයට පින් අනුමෝදනා කිරීම පිණිස සිල්වතුන් වනවතුන් වහන්සේලාට ප්‍රණීත වූ භෝජන වලින් නපෝපස්ථාන කළ බුදු පරිස්කාර සිව්පසේ නපෝපස්ථාන කරලා ඒ පින ඒ ඥාතීන්ට අනුමෝදන් කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක අපි ඊළඟ පින්කම විදිහට අපි සාකච්ඡා කරමු අපේ පොහොය වැඩසටහන් ආදියට අමතරව. ඉතින් මේ ඥාති බලි දානය අපි ජූනි මාස 10 වෙනිදා පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ගැන අපි ඔබට පුණ්‍යානුමෝදනාවෙන් අනතුරුව ඒ පින්කම ගැන ඔබට සිහිපත් කරන්න දැනට ඔබ දැනුවත් කිරීමක් විදිහට සිද්ධ කරනවා. ඉතින් අපි මේ සිද්ධ කරන සියලු පින් අපිට නිවන් පිණිසම වේවා කියන අදහස ඇති කරගෙන ආත්පස සක්වල සියලු දෙවි දේවතාවුන් වහන්සේලා අපගේ මේ පින්කම සමග එක්වෙත්වා කියන අදහස ඇති කරගෙන කවුරුත් අපි එකටම නමස්කාරය කියමු. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු. හොඳයි, කවුරුත් පංචශීලීය අධිෂ්ඨාන කරගනිමින් කියන්න මං කිව්වෙහින් පස්සේ වැඳගෙන පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානෝ වේරමණී සික්ඛාපදං සමාදියාමි තුම් තිස්සවන සහිතව මා සමාදන් වූ මේ පංචශීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා සාදු 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 ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාකාතෝ භගවතා ධම්මෝ සම්නිත්තිකෝ අකාලිකෝ ඒකස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස පුක්ඛලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනීයෝ පාහුනීයෝ දක්ඛිනීයෝ අඤ්ඤලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛිතං ලෝකස්සාති විපස්සිස නමතු චක්ඛුමන්තස්ස සිරිමතෝ සිහිසති නමතු සබ්බ භූතානුකම්පිනෝ වෙස බුස නමතු නාතකස්ස තපස්සිනෝ නමතු කකුසන්දස්ස පමද්දිනෝ ඕනාගමනස්ස නමතු බ්‍රාහ්මනස්ස උසීමතෝ කස්සපස්ස නමතු විප්පමුත්තස්ස සප්පදී අංගී රසස්ස නමතු සක්්‍ය
සීමතෝ යෝයිමන් ධම්මමදේසීසි සබ්බ දුක්ඛාපමුදෙනං යේචාපි නිබ්බුතා ලෝකේ යතා භූතං විපස්සිසුන් තේජනාපි සුනා මහන්තා විතසාරදා ඉතං දේව මනුස්සානං යන්නමස්සන්ති ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං මාන්තං විචසාරතං විඤ්ඤාචරණ සම්පන්නං බුද්ධං වන්දාමි ගෝතමන්ති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානි සුපතිත්ථිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා යස්සේ මූලේ නිසින්නෝව සබ්බාරි විජයං නකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදකං ඉමේතේ මහා බෝධි ලෝකනාථේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ සයින් සුයස්මින් සුගතස්ස ධාතුං ඉම්මායරං සුජ්ජල බුද්ධ රූපං ස්වර්ණමාලේති පතිතනාමං වන්දාමං තුපවරං මහංගං යන්නං මදාය නදියා පුරිනේ චදීරේ යන් සත්‍ය බද්ධගීකේ සුමනාචලක්කේ යන් තත්ත්‍රයෝනක පුරේ මුනිනෝච පාදං සම්පාදලාංජන මහං සිරසා නමාමි සාදු සාදු ඒ අපගේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසා නිකලෙසතුමන් වහන්සේලා උත්තමාවියන් වහන්සේලා උදෙසා උතුම් ධාතුන් වහන්සේලා උදෙසා විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා මේ දේශිසකට වෙදිවැන්ජන සහිත නානා විද සහල් වලින් පිසූ බත් වර්ග සහිත කැවිලි දෙවිලි පළවල සහිත මේ අෂ්ට පරිස්කාර සෙස පිරිකර සහිත මේ සියලු පුද පූජාවන් ජීවමාන සංඥාවෙන් පූජා කරමි පූජා වේවා සාදු 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 කියන්න මං කිව්වේ පස්සේ කවුරුත් දැත නගරේ තබාගෙන මේ මනුස්ස ජීවිතයේ ලැබිච්ච
දුර්ලභ අවස්ථාවේ දුර්ලභ බුද්ධ ශාසනයක් මුණ ගැහුණු මොහොතේ මාගේ දෑතින් පිළියෙල කළ මේ ප්‍රණීත වැන්දන වර්ග සහිත ප්‍රණීත කවිදි දෙවිදි සහිත ප්‍රණීත නානාවිධ සුවඳින් යුක්ත පළවල සහිත මේ අෂ්ට පරිස්කාර සිත පිළිකර සහිත මල් පහන් සුවඳුන් සිසිල් පැන්වනු තැන්ගිලම් පසෝස් පැන්නාදී කොට ඇති මේ සියලු පූජාවන් පූජා කරමි පූජා වේවා මේ පින් අපට ඒකාන්තයෙන් මඟඵල නිවනින් සැනසීම පිණිස වේවා අප නොමින් ගියා වූ යම් ඥාතීන් වෙත්තේ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිතේ සැපේ පිණිස හිතසුව පිණිස නිවන් පිණිසම වේවා කියන අදහසින් කියමු කවුරුත් මං කිව්වයින් පස්සේ ඒ භාග්‍යවතෝ අරහත්නෝ ගෞතම නම්මෝ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යා චරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝක විදෝනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක සත්වා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක බුදුරජාණන් වහන්සේ දස බලධාරී වනසේක විශාරද ඥානී වනසේක අග්‍ර දක්ෂිණීය වනසේක මහාකාරුණික වනසේක තුන් ලෝකාග්‍ර වනසේක තුන් ලොව දිනුවසේක දෙවියන්ට දිවිවනසේක දේවාති දේව වනසේක බඹුන්ට බඹු වනසේක බ්‍රහ්මාති බ්‍රහ්ම වනසේක අනන්ත සිල්ලතිසේක අනන්ත සමාධියතිසේක අනන්ත ප්‍රඥාතිසේක අනන්ත විමුක්තියතිසේක
අනන්ත විමුක්ති ඥාන දර්ශනති සේක මහා කරුණාති සේක මහා ප්‍රඥාති සේක බුදුරජාණන් වහන්සේ අසමරණේක අසමරණේක අනාත්මනාත්මේක තථාගත වනසේක තුන්ලෝකයේම එක්කමානෝකය වනසේක බුද්ධෝ භගවාන් ගෝධාය ධම්මං දේසේති භාග්‍යවතුන් වහන්සේ ජීවිතය අවබෝධ කළසේක අවබෝධ වීම පිණිස දහම් දේශනසේක දන්තෝ භගවාන් ධම්මකාය ධම්මං දේසේති භාග්‍යවතුන් වහන්සේ ජීවිතය දමනය කළසේක දමනය වීම පිණිස දහම් දේශනසේක සන්තෝසෝ භගවාන් සම්තාය ධම්මං දේසේති භාග්‍යවතුන් වහන්සේ සංසිඳුනුසේක සංසිඳීම පිණිස දහම් දේශනසේක තින්නෝසෝ භගවාන් තනමාය ධම්මං දේසේති භාග්‍යවතුන් වහන්සේ ජීවිතය තරණය කළසේක තරණය කිරීම පිණිස දහම් දේශනසේක පරිනිබ්බුතෝ භගවාන් පරිනිබ්බානාය ධම්මං දේසේති භාග්‍යවතුන් වහන්සේ පිරිනිවුනසේක පිරිනිවීම පිණිස දහම් දේශනසේක සාදු සාදු විසී අනන්ත වූ අප්‍රමාණ ගුණවත්තාවෝ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි
සාදර ගෞරවයෙන් දිවියෙන් මම සරණ යමි බුද්ධං ජීවිත පරියන්තං शरणं गच्छामि मागे जीवितयत बुद्धराजानंद वහන්සේට पूजा करमि पूजा देवा බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලාටද කේශ ධාතුන් වහන්සේලාටද මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා බුදුරජාණන් වහන්සේට සිවන සනසාරෝ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටද මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය ස්වාඛාත වන්දේක සම්දිත්තික වනසේක අකාලික වනසේක ඒනිපස්සික වනසේක ඕපනයික වනසේක පච්චත්තං වේදිතං හෝ විමුනී වනසේක සාදු සාදු නිසී අනන්තයෝ අප්‍රමාණ ගුණ ඇත්තාවෝ උතුම් ශ්‍රී සද්ධර්මයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා උතුම් ශ්‍රී සද්ධර්මය සාදර ගෞරවයෙන් දිවිහිමියෙන් මම සරණ යමි ධම්මං ජීවිත පරියන්තං शरणं गच्छामि उतुम श्री सद्धर्मयत मागे जीवितयत पूजा करमि पूजा विवा බුදුරජාණන් වහන්සේගේ ලය මඬලින් උපන්නා වූ ධර්මයෙන් උපන්නා වූ හද මඬලින් උපන්නා වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ
මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ අංගුලිමාල මහරහතන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේ උපාලී මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ භද්‍ර මහරහතන් වහන්සේ රාහුල මහරහතන් වහන්සේ ආදී උතුම් රහතන් වහන්සේලාට අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේලා අසූ මහා ශ්‍රාවිකාවන් වහන්සේලා මහා ප්‍රජාපති ගෞතමියන් වහන්සේ සුභා මහරහත් තෙරණින් වහන්සේ සංඝමිත්තාවන් වහන්සේ අනුලා මහරහත් තෙරණින් වහන්සේ ආදී මහරහත් තෙරණින් වහන්සේලාට සුපටිපන්න වනසේක උජුපටිපන්න වනසේක ඥායපටිපන්න වනසේක සාමීචිපටිපන්න වනසේක ආහුනීය වනසේක ආහුනීය වනසේක දක්ඛිනීය වනසේක අංජලි කරණීය වනසේක ලොවට උතුම් පිංකත වනසේක සාදු සාදු මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණේතා වූ උතුම් ශ්‍රාවක සංඝ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා උතුම් ශ්‍රාවක සංඝ රත්නය සාදරේ ගෞරවයෙන් දිවිමියෙන් මම සරණ යමි. මාගේ ජීවිතයද ශ්‍රාවක සංඝරුවනට පූජා කරමි. පූජා වේවා සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. උතුම් රහතන් වහන්සේලාගේ මහරහත් තෙරණින් වහන්සේලාගේ උතුම් ධාතුන් වහන්සේලාට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා
නමස්කාරය වේවා උතුම් තුනුවනට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා උතුම් තුනුවන සාදර ගෞරවයෙන් දිවිහිමියෙන් මම සරණ යමි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව ඉතා ගෞරවයෙන් යුතුව රැපුරා නිදිවරාගෙන බොහෝ විසමාන් සිවී මිල මුදල් වියපැදම් කරමින් සම්බුදු ගුණ සිහි කර ගනිමින් උතුම් සංඝ ගුණ සිහි කර ගනිමින් බුදුරජාණන් වහන්සේ දෙසා උතුම් රහතන් වහන්සේලා උදෙසා මහරහතන් වහන්සේලා උදෙසා උතුම් ධාතුන් වහන්සේලා උදෙසා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා අප විසින් පිළියෙල කළා වූ මේ පහන් ආලෝක පූජා කරමි පූජා වේවා මේ පැතිරෙන සුවඳ දුම් පූජා කරමි පූජා වේවා මේ සුපිකුණු සුවඳ මල් පූජා කරමි පූජා වේවා මේ පිරිසිදු සිසිල් පැන් පූජා කරමි පූජා වේවා මේ උපෙන් සහිත වූ මේ ප්‍රණීත ගිලන්පස පූජා කරමි පූජා වේවා මේ ප්‍රණීත පදවල දානය පූජා කරමි පූජා වේවා මේ ප්‍රණීත අතුරු පස දානය පූජා කරමි පූජා වේවා මේ नाना विध व्यंजन सहित तितिस कटवरी व्यंजन सहित नाना विध सहलिन पिसिन लद में नाना विध पत्वर्ग सहित
මේ රාජ භෝජන පූජාවන් පූජා කරමි පූජා වේවා මේ අෂ්ට පරිස්කාර සහිත වූ මේ සෙසු පිරිකර සහිත වූ මේ සියලු පූජාවෝ රාජ භෝජන පූජාවක් ලෙසින් තුන්ලවට අගරජු බුදුරජාණන් වහන්සේ උදෙසා තුන්ලවට අගරජු බුදුරජාණන් වහන්සේගේ ලය මඩලින් උපන්නාව උතුම් රහතන් වහන්සේලා උදෙසා මහරහතන් වහන්සේලා උදෙසා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජාම වේවා සාදු 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 දෛ ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි මම මේ පූජාවදී අද කල්පනා කළේ මේ ඉන්න පිරිස මේ ලෝකේ කොයිතරම් පින්වන්තයිද කියලා. මේ වෙද්දී ජීවිතේට ගොඩාක් පව කරගන්න පිරිස මේ ලෝකේ කී දෙනෙක් ඉන්නවද? අද දවසේ ඇතුළත සත්තු මරපු කී දෙනෙක් ඉන්නවද? සොරකම් යෙදිච්ච කී දෙනෙක් ඉන්නවද? අනුන්ගේ දේවල් හදාවඩා ගන්න සැලසුම් ගහන කී දෙනෙක් මේ විදිහට තැන් වල කතා වෙන නැද්ද මේ ලෝකේ? මේ ලෝකේ නොයෙක් විදිහට වැරදි කාම සේවනයේ යෙදෙනයි කී දෙනෙක් මේ වෙද්දී මේ ලෝකේ ඉන්නවද? බොරුවෙන් වංචාවෙන් ලෝකයා රවටන කී දෙනෙක් ඉන්නවද? මත්පැන් මත්‍රාය භාවිතා කරලා ඔහේ කාමයෙන් සතුටු වෙන උත්සාහ කරන කී දෙනෙක් නම් මේ ලෝකේ ඉන්නවද? ඒ අය අතරේ මහ පොළේ පස් එක්ක බලද්දී නියසිලකට ගන්න පස් ටික පොඩ්ඩක් වගේ විශාල පිරිසක් අකුසලයේ යෙදිද්දී පොළොන්ති පිරිසක් මේ මහා පින්කමක් සංවිධානය කරගෙන ජීවිතයට විශාල පින් කන්දක් එකතු කරගත්තා. ඔබට අපට සතුටු වෙන්න පුළුවන් අපේ ජීවිතවල අපි සසරේ මේට වඩා දීර්ඝ ආයුෂ ලැබිච්ච ජීවිත අපිට අනන්ත වාර ගණන් ලැබිලා තිය අවුරුදු 80000 ලක්ෂ ආයුෂ ලැබිච්ච මනුස්ස ජීවිත. හැබැයි එතරම් දීර්ඝ ආයුෂ ලැබිච්ච ජීවිතවලදී පවා අපිට බුද්ධ ශාසන මග හැදිලා කොච්චරනම් මේ ජීවිත විනාශ වෙලා යන්නේ නැද්ද? නමුත් අපේ පිනට ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 2570ක් සම්පූර්ණ වෙලාකට ජීවමාන බුදුන් වහන්සේ වැනි බෝධීන් වහන්සේ අපට වැඩ සිටිනවා. ජීවමාන බුදුන් වහන්සේ වැනි බුදුන් වහන්සේගේ උත්තම ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. ජීවමාන රහතන් වහන්සේලා වැනි උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ රහත් පරපුරෙන් පැවතගෙන එන සීලවන්ත ගුණවන්ත
සංඝයා වහන්සේලා අදට මේ ලෝකයේ වැඩ සිටිනවා. එවන්ව අසිරිමත් යෝගී කුමාරකවට ආපු මිනිසුන් නිච්චාපට අද මේ ලැබිලා තියෙන දුර්ලභ වාසනාව අපි තේරුම් ගත්තොත් මේ දුර්ලභ වාසනාවෙන් වැඩගත්තොත් කල්ප කෝටි සත සහස්‍රයකටවත් ගෙවල අවසන් කරන්න බැරි තරම් මහා පින්කන්දරාවක් අපිට එකතු කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඔබේ මේ මහා පින් ගොන්නට පවන කලන්නේ නැති නැති ගැන්නේ මහා පින්කන්ද තමයි අද මේ දෙවිසක් වෙන සහිත රාජ භෝජන පූජාමිය මහා පින්කම හේවිසි සත්ත්ව පූජා ආදී කොට දෙවියන්ට පව ආරාධනා කරලා බඹලෝ බඹුත් පව ආරාධනා කරලා ඒ සතුටු වෙන දෙවිලොව දෙවිවරු පව ප්‍රීති ගෝසා පවත්වමින් සාන්ත කියලා අනුමෝදන් වෙන මහා පින්කම අද අපේ ජීවිතයට එකතු කරගන්න අපට වාසනාව භාග්‍ය උදා වුණා. මේ මහා පින්කම සිද්ධ කරගත්තා අපි හැමෝටම මේ කාන්තිය මඟඵල නිවන් පිණිස වේවා. අපේ මේ ශේෂනාදීන්ට මේ මඟඵල නිවන් පිණිස වේවා. මේ පින්කමට අන්තිත දුන්නේ හැම දිනාටද මේ පින් මඟඵල නිවන් පිණිස වේවා. ඒ විචිත්ත පූජාවන් පැවැත්වුවේ ශිල්පී නැතු අනුග්‍රහ දායකත්වයන් දැක්වූ සම්තම මේ පින් අමාමහ නිවන් පිණිස වේවා. අපේ මේ ඥාතීන්ට මේ පින් පරලොව ජීවිතයේ සැප පිණිස නිවන් පිණිස වේවා. අපගේ මෞර්තිය ගුරුවර ආදී සියලු දෙනාටද මේ පින් අමාමහ නිවන් පිණිසම වේවා. සාදු සාදු සාදු